Hi, how are you? You are fine. Right. බලමු අද මෙන්න මේ වගේ දෙයක් කොහොමද කියන්නේ ඉංග්‍රීසි වලින්. ඔයාලා කියනවා ඔයා කෝල් කරන පළියට මට එන්න බෑ. ඔයා කෝල් කරන පළියට මට එන්න බෑ. ඔයාට යාළුවෙක් කෝල් කරනවා. ඔයා කියනවා මචං උඹ කෝල් කරන පළියට මට එන්න බෑ. මට වැඩ තියෙනවා. Just because you call me. Just because you call me, I can't come. Just because you call me, I can't come because I am busy. ඔයා කෝල් කරන පළියට මට එන්න බෑ මොකද මම busy. ඌ පළියට just because. මේ බලන්න. Just because you say so. ඔයා එහෙම කියන පළියට just because you say so, I can't believe it. Just because you say so, I can't believe it. ඔයා එහෙම කියන පළියට මට ඒක විශ්වාස කරන්න බෑ. Just because you come here, you can't meet him. ඔයා මෙහෙන පළියට ඔයාට බෑ මාව මුණ ගැහෙන්න. ඔයා බඩක් කලින් ඉන්න. Just because you come here, you can't meet him because I am busy. මොකද මම කාර්ය බහුලයි. ඉතින් මෙහෙම දෙයක් ඔයා කියනවා ඔයාගේ යාළුවෙකුට මට උදව්වක් කරන්න. ඔයා කියනවා මචං උඹ මගේ යාළුවා වුණ පළියට මට උදව් කරන්න බෑ. Just because you are my friend, I can't help you. Just because you are my friend, I can't help you. පැහැදිලිද? Just because දාන්නේ ඌ පළියට. එමුනම් අපි තවත් දවසක මේ වැනිම වාක්‍යයකින් හම්බ වෙමු.